අද චමරිලා ගෙදර පාටි එකක්. මං එන්න රෑවේ. මට ෆෝන් නම් ආන්සර් කරන්න බැරි වෙයි හොඳේ. මං පාටි ඉවරලා කෝල් එකක් ගන්න. හරි හරි එන්ජොයි කරන්න පරිස්සමේ. බයි. බයි. බබා අද කොල්ලු ටික සෙට් වෙනවා කිව්වා මම පොඩ්ඩක් ඒ පැත්තට යනවා ඈ. බයි. බයි. යා මොකද කොල්ලා? හෙලෝ බබා. මේ කවි ඉක්මනට ගෙදර එන්න හරිද? අනේ හරි මම ඉක්මනට එන්නම්කෝ. හෙලෝ බබා. මට ඔයා නැතුව පාළුයි. ඉක්මනට ගෙදර එන්න හරිද? අයියෝ බබා මං තාම කාර් එකටවත් නැග්ගේ නෑ. හරි හරි මම ඉක්මනට එන්නම්කෝ. හෙලෝ බබා. ඔයා කොහෙද ඉන්නේ? පාටි එකට ගියාද? බබා මං තාම කාර් එකට නැග්ග විතරයි. ස්ටාර්ට් කළේවත් නැහැ. හරි හරියනේ. හොඳට එන්ජොයි කරන්න හරිද? හැබැයි ඉක්මනට එන්න. හරි හරි. ඇයියනේ? එන්ජොයි කළාද? යාළුවෙක් කතා කරාද? බබා මං තාම ගේට් එක ගාවටවත් ගියේ නෑ. කවි පාටි එක කොහොමද? කෑවද බිව්වද සින්දු කිව්වද? ඉක්මනට එනවා නේද? ඔව් 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 කෑව බිව සින්දු කිව්වා සේරම කළා. යාළුවෙක්වත් කතා කළා. මම මේ ගෙදරට එන්නත් පිටත් වුණා දැන් ගේ ළඟ ඉන්නේ. ඕනේ එහෙමද? එහෙනම් පරිස්සමෙන් හිමින් එන්න. මම බලන් ඉන්නවා. ඔන්න මං ආවා. අනේ ඔයා ඇවිල්ලා. ඔයා පාටි එක එන්ජොයි කරාද ඉතින්? ඔව් 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 හොඳට එන්ජොයි කළා. මොකටද මට ඉක්මනට එන්න කියලා මලවද දුන්නේ? දරස් අවුරුදු වාසි සේල් එක පටන් අරන්නේ. ඒකෙන් මම ඕඩර් එකක් දාන්නවට එන්න කියලා කිව්වේ. හරියන ඕඩර් එක දැම්මනේ. මං එහෙනම් පාටි එකට ගිහිල්ලා එන්න. දැන් පාටි එක ඉවර වෙන්න ළඟ ඇති. ගිහිල්ලා එන්නම් ඈ. එන්ජොයි කරන්න. හරි බයි. ඔය මෙයා මේ හෙලෝ ඉක්මනට එනවා නේද? මට අනතුව පාළුයි. යන්නේ මගුල.